මගේ ධෝනි ඔන්න මම ඔයාට සබම් බෝල එකක් ගියා. සබම් බෝල වලින් ධෝනි උනාවන්නේ අද. මගේ ධෝනියෝ ඔන්න මම සබම් බෝල එකව ආදරින් ඉන්න ඔයාට. ආදරේ යායකේ මා මගේ ධෝනිට ආදරේ. සුදු ධෝනියෝ. වල්ලි කොහමද ඉතින්? අයියාවද පොඩ්ඩක් පරක් කියලා වගේ නේද? ඔව් ඔයා හොඳ වෙලාවට තමයි මගේ නම්බර් ඉල්ලගෙන අද කෝල් එකක් දුන්නේ. ඔව් නේදයි. ලස්සන සින්දු ටිකක් ගියා. ඔව් මිස් කරගන්න බෑ හනාගේ ෂෝස්. අයියා එන්න ගලින් හොඳ සින්දු ටිකක් ගියා ඉතින්. ඒවද? පරාදේ නේද? කමන්නේ අයියා දැන් ආවනේ නේද? ධෝනියෝ අද ධෝනි ලස්සනයි අයියා. ලස්සන නේ. රතු පාට ගැලපෙනව නේද? යාළුවා ලස්සනට ගැලපෙනවා ධෝනිට. ලස්සනයි ධෝනියෝ මම වෙනුවෙන් තව සින්දුවක් දෙන්න. අයියෝ. Oh no. නාගේ ලස්සනම සින්දුව දැන් යන්න හදන්නේ. මෙන්න අප වෙත දැන් ලැබුණු විශේෂ අයි බයිසෙප් ඉවරයි. ඊළඟ මොනවද තියෙන්නේ? ඊළඟට චෙස්ට් එකට ගහමු. චෙස්ට් එකට නේ. අයි මේ මම ඩම්බල් දෙක මෙතනින් තියන්නම්. මේ අනේ නේ ඕක පොඩ්ඩක් අයින් කරලා තියපන් හොඳේ. උඹ ඊයේත් ඕක පාරවැලි දාලා ගිහලා එකේ පැටලිලා වැටිලා ඉතලා දත් දෙකක් නැතුව ගෙදර ගියේ. හරි හරි මම අයිනෙන් තියන්න අයිනෙන් තමයි තියන්නේ ඉතින් මම මේ. පාරෙන් තිබ්බේ නෑ ඒගොල්ලෝ වද්දගෙන. අක්කේ කීයක් තියෙනවද තව? චීනවලට යන්න තව පාරවල් තියෙනවා. මේ කකුල් තියන්නේ නෑ නේද මේ මේවා මේ අතින් අල්ලනේවනේ මේ අතේ ජරාව ගෑන කකුල් තියන්නේ. කීයක් තියෙනවද මේ? සෙල්ලම් කරන්නේ මේ. චීනවලට යන්න තව පාරවල් තියෙනවා. මේ අයියේ මේ බලන්නකො මේ අක්කා මේ සෙල්ලම් කරන්නේ නැහැ මේක මේ වාඩිලා කකුල් තියන්නේ. පොඩ ඇවිල්ලා බලන්නකො අයියේ. ඕ කවුද පොඩ මේ මට මේ පරක් වෙන පොඩ බලන්න. සමහර වෙලාවට වාඩි වෙලා ඉතිතුර පේන්නේ නැහැ. තරදුනොත් තරදුනා. මේ ඔයා කොහෙටද ඔය එක්සර්සයිස් කරන්නේ? තරදුනොත් තරදුනා. ඔයා දන්නවද ඔය මොන මසල් එකටද ඔයා සෙල්ලම් කරන්න කියලා? තරදුනොත් එකෙන් ඉගෙන ගන්න. මේ මිනිස්සයෝ ඕක තියෙන්නේ චෙස්ට් එකට සෙල්ලම් කරන්න. ඔය මොකද්ද ඔය තුන් මුල්ල හන්දියකට සෙල්ලම් කරන්නේ? Oh no. මේ කර්ණාක ලෝකෙන් බයිනවද? තරදුනොත් එකෙන් ඉගෙන ගන්න. හරි ගියොත් සමරන්න. මේ බයිනවද? මේ තව මිනිස්සු ඉන්නවා සෙල්ලම් කරන්න ඔය මැෂින් වල. ඔයා විතර නෙමෙයි ඉන්නේ. මේ අයියේ මේ එක්සර්සයිස් කියලා දුන්නේ නේ මට. මොන මසලෙට වදින්නේ මේ? අලයන් බයි යන්න මේක මේ තුන් මුල්ලට ගහන මැෂින් එකක් නෙමෙයි අනිත් එක එහෙම එක්සර්සයිස් එකකුත් නැහැ. තරදුනොත්. මේ මිනිස්සුયો දැන් ඇති ඕකේ බවුලෙක් වගේ ඉඳිලා දැන්වත් බහැලා යනවා කරුණා කරලා. මේ තව මිනිස්සු ඉන්නවා. මේ නොදන්නේ එක එක්සර්සයිස් ගහලා කොඳු කඩා ගන්න නැතුව මෙන්න මේ පේන ෆිට්නස් විත් හිරෝ කියන Facebook page එකේ ගිහලා හරි විදිහට එක්සර්සයිස් ටික ඉගෙන ගන්නකො. මුළු ඇඟම මහත අඩු කරගන්න ෆැට් ටු ෆිට් මගේ සෙෂන් පටන් ගන්න ඔයත් සම්බන්ධ වෙන්න මේ තියෙන නම්බර් එකට WhatsApp message එකක් දාන්න.